ඉක්මනට එන්නම් කියලා කියපු ගෑණි තාම නැහැ. දැන් රාය බෝවියේ ඉවත් වෙනවා. ආරච්චිලා ගෙදරදී යනවා ගියේ. කෂ්ට පිස්සුදාගෙන ගියේ. අම්මලා කියන දේ විශ්වාස කරන්න පුළුවන් නේ. අම්මලා පරම්පරාවම ඒ කාලේ ඉඳලා කරේ ආරච්චිලාගේ වලව්වලයක් නේ. තූ නොදකි. අර මැරිච්ච මිනිස්සුන්ටවත් ඉතිහාසෙ ඉන්න දීපා පුතේ. මේ මම උඹලට කියන්නමයි හිටියේ. අර නාකි චන්ද්‍රපාලයා මම අද නැටුම් පන්තියක්දී මගේ පස්සෙන්ම ආවනව. හැබැයිට එන්න බෑ. ලස්සන ඇහැට කන්න පේන කෙල්ලෙකුට පාරේ යන්න බෑ මේ නාකි මිනිස්සු නිසා. ඒ කෙල්ලේ අපේ ශ්‍රියානි මෙහෙම දැක්කේ නැද්ද? බොරුද මම කිව්වේ මේ නාකි පිරිමි ඔක්කොම එකයි. අනේ උඹේ ඔලුවි කාලේ ලාද නැගලි ගමේ ඉන්න ඔක්කොම මිනිස්සු උඹේ පස්සෙන් එනවා කියලා හිතන්නේ. අනේ ගෑණිය මේ මට මේක ගෑණියක් බඳලා සනසිල්ලෙන්න නෑ. තව ගෑණි මල්ලක. මාමේ ශ්‍රියන්නන්ද කඩමණියේ පැත්ත දැක්කා. අම්මේ හරි දෙට්ටුයි. දරුවනේ අම්මේ අනේ මගේ මැනික අම්මේ ලොකු දුව අනේ මට තේ එකක් හදාන්න හරි අම්මේ හරි මහන්සි නේද ආරච්චියක් ඉන්නවද ඔබට ඔච්චර මහන්සිය? බලපන් දාඩිය. අනේ මොනවද මහත්තයෝ මේ කියන්නේ මං ආරච්චි උන්හලේ ගෙදර යන්නේ අර ලොකු ඉඩම් ප්‍රශ්න විසඳ ගන්න නොවේ නේ මොනවද මේ මල්ලේ? මේ ආරච්චි මහත්තයාගේ ගෙදරින් දුන්න අලු කෙහෙලුනවා ඈ බොල ගෑණි. බයි ආරච්චි එක තුල මට අලු ගෙහ දාන්න. වෙන කිව්වොත් කොට. එමෙදාම ණයට ගන්න බෑ. අද නම් සල්ලි දීලා යන්න. හරි. ඈ බං අක්කේ දැන් භූමි තෙල් කාලා රුපියල් 25. ඒක නෙවෙයි කියන්නේ මං ඒ රුපියල් 20 එක ගත්තේ ඒ ඕගොල්ලෝ දන්නේ නැද්ද? ඊයරේ 12 ඉඳලා ගණන් වැඩි වුණා. ඕ රතු පප්පා ඉන්නකම් ඕවම තමයි. මේ මුදලාලි සෝමපාල හැම මේ පැත්ත ආවේ නැද්ද? මං හිතුවේ අද උදේම ඇවිල්ලා යකානටයි කියලා මෙහි. ඇයි මොකද? අනියම් බලන්න. මේ අපංක. ඊයේ සෝමපාලයා ඒකගේ ගෑණි හොඳටම තඩි බෑවා. ඕ ඊට උඩ ගෑණි හැරුණත් සැකයි බං. ඔත්තේ ඔය මිනිස්සයා ඉස්සර ගෑණිට කොච්චර ආදරෙන්ද හිටියේ. නාන්න වැව ගාවට ගියත් පස්සෙන් යනවා පරිස්සම් කරගන්න. ඒක නෙවෙයි කියන්නේ දැන් යකා වගේ පුදුම සැකයක් නේ තියෙන්නේ. මුදලාලි කඩේ තියනවද ඇඟේ ගාන සුවඳ රාගි සබා දෙන්න
හතර වට්ටම් ඉන්න රටකනේ අර අහිංසක ගෑණියෙක් හැමදාම කුටි කන්නේ. ශ්‍රියාණි කෙල්ලා යම්මයි මොකෝ මේ පැත්තේ නඩුවන් උඹට පාද උඩ කියලා කියනවා ඉංගෙල්ලේ මොකද්ද කාරණේ අනේ වෙද මහත්තයෝ දැන් ටික දුවක ඉඳන් මගේ මේ බඩයි ඔළුවයි කොන්දයි අතපයයි ඔක්කොම එක වරට නිදෙන්නේ. ඔය මේ සුමන පාලයා ගහලා නෙවෙයි. ඕකමලු ගම්ම දන්නවා. මොකටද ආවම් මේ ටික කොටපන් කෝ කෙල්ලේ දෙන්න බලන්න අත්ත මේ හැමතැනම දලුන් තුවාලනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ ඔය සෝමපාලයා හැමදාම ඇවිල්ලා අනේ මගේ මේ අහිංසක කෙල්ලට තඩි ගන්න එකමයි වැඩේ අප්පා. මොකද කෙල්ලේ මේ තලා පෙළලා දාන්නේ අනේ මහත්තයෝ දැන් ටික කාලෙක ඉඳන් අපේ මීහා ගමේ ඉන්න හැම මීහත් එක්ක මාව සැක කරනවා ජෝඩු කරලා එයා හිතලා ඇවිල්ලා මට තටි බාන උඩ පෙරෑට. වෙන මහත්තයා දන්නානේ මම්මගේ කෙල්ල හැදුවේ මලක් වගේ. අනේ මේ මිනිහා කියන දේවල් අහගෙන ඉන්නවත් බෑ මට. මේකයි කෙල්ලේ දලුන් වලුන් වලට නම් මට පත්තුවක් බැඳ දැක්. ඒ වුණත් මේ ප්‍රශ්නේ හරියටම විසඳන්න ඕන නම් උඹලා මට ඇත්ත කතාව කියන්න ඕන. හරිද? ඇත්තටම ඔය සැක කරන්නා වගේ උඹට සම්බන්ධයක් තිබ්බද? අනේ මොනවද වෙද මහත්තයෝ අහන්නේ මං ජීවිතේ ආදරය කරේ එක මිනිස්සෙකුටයි. ඒ සෝමපාල මගේ මිනිහට විතරයි. වෙන මිනිස්සු දිහා මං බලන්නේවත් නැහැ. එහෙනම් සෝමපාලය මේ නිස්කාරණේ නම් උඹව සැක කරන්නේ මේක හිතේ ලෙඩක් වෙන්න පුළුවන්. මට නම් හිතන විදිහට මේක තොইলක් නටලවත් මේ හිතේ තියෙන සැකේ නම් යවන්න බෑ. අපේ ආරච්චිගේ පුතා ඒරොප්පේ ගිහිල්ලා හිතේ ලෙඩ ගැන ඉගෙනගෙන ඇවිත් ඉන්නේ. පුංචි හමුවේ විතරද? ඔව් මේ හදාවේ. ඒ මහත්තයාට බල මේ විත්තිය කියපල්ලා. බලට සහනයක් ලැබේ. එහෙම එහෙනම් අපි කොහෙන් එන්න?
කාන්තියෝ ආඩියල ආපල්ල උල්ල යුරෝපී නම් අද උදේ නේ ආවේ පොඩ්ඩක් සමරන්නේ නැද්ද නෝනේ එහෙමයි. අනේ ඉතින් අපි අත්තල හැදිච්ච ළමයි මෙච්චර මේ විතරකට ගිහලා ඒක ඇත්ත. බල ලැජ්ජ වෙන්නේ තුනාකල්ලා හරිද? මුතාගෙන ඵලයන්. ගෙවල් වලට. උරු නැති දැන් නෙමෙයි නුඹලට මේ බලවුව කියන්නේ. හොඳද? උකෝ. කොහොමද මේ පැත්තේ තාත්තේ? ආයි සුපිරි. සුපිරි? තව මොනාරි ඕනේද? දඩවස්තියක් තිබ්බනම් මම එවන්න කියන්න. තව සප්පාය වෙන්න මොනාරි ඕනද? තිබ්බොත් හොඳද? ඇත්ති ඒක. හරි. එහෙනම් ඇටි කරගෙන යන්නකෝ හරිද? හොඳයි මහත්තයෝ. ශ්‍රියාණි නැත්නම් මොකද මේ පැත්තේ මේ වෙලාවේ? මහත්තයෝ ඔව් කියමු. ඒ රොප්පේ ඉඳලා ආවා කියලා ආරංචියක් කරනවා. ඒ රෝපි නම් කොල්ලා අද උදේ ආවේ. දොස්තර විභාගේ පාස් කරලා. නේද නෝනේ? ඒක ආඩම්බරයක් අපිට. අනේ ආරච්චි නැහැ. ඔව්. අපි මේ පොඩි ගැටලුවක් කතා කරන්න ආයේ පුංචි හාමුදුරුවෝ. කරමු කතා කරමු. පුතා ආසියානි නැන්දේ. ඔයාලා එන එක කරදරයක් වෙනවද අපිට? ඔයාලා අපේ ගෙදර මිනිස්සු වගේ නේද? දැන් මොකද්ද මේ ආපු ප්‍රශ්නේ? අනේ පුංචි වෙද මහත්තයා පුංචි හාමුත් එක්කම කතා කරන්නයි කිව්වා. මේක මේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ සුමබාල මාමට ලොකු හිතේ අසනීපයක් තියෙනවා. මේක කොළඹ ලොකු ඉස්පිරිතාලයකට එක්කන් ගිහිල්ලා අපිට බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙන ප්‍රශ්නයක්. එහෙම නැති වුණොත් එහෙම ඔයගොල්ලන්ගේ ජීවිත උනත් මේකෙන් නැති වෙන්න පුළුවන්. දැන් සුමබාල මාමා ඇවිත් නැහැ. මාමවත් එක්කන් ගෙන්න. දැනට ඔය තියෙන සාංකාවටයි ඔක්කොටම මම බෙහෙත් තුන්ඩුවල් ලියලා දෙන්නම් නැන්දට. මාත් එක්ක එන්නකෝ යන්න. හා ඔහේ. මල්ලි මොකද යන්නේ? වරේ පොඩ්ඩක් ඔන්න. අනේ බොරු කියන්න එපා මල්ලි. අඩෝ අර කවුද මොරේ ඇතින් ඉන්නේ? දුලප් විචාරකින් කරේ. අදෝ ඔය ඇදිලාද? එයා හදගෙක් නෙවෙයි බං. පට්ටුවේ. ශ්‍රියාණි කොහේ ගෑණි? ඔටුවට කතා කරන්නත් පුළුවන්ද? ශ්‍රියාණි බලන්න ශ්‍රියාණි නැත්ද? ශ්‍රියාණි ගෑණියේ මේ අනිත් මිනිස්සු ඉන්න දැන් මට ලැජ්ජා කරන්න බා මොනස්සයෝ. මොකද මේ ඔලවලේ කරන්නේ? අද තාරක් කියලා ගල් වෙකන්නා. මොනවද මේ කියන්නේ? මේ පුංචි හාමුදුරුවෝ දැන් ඔයාලා පොඩි එකත් එක්ක අතර නටන්න පටන් ගත්තද? Yani brother. Somabala sister. You don't fight. Don't fight, okay? Don't man. මොකක්ද යමෝද කරන්නේ? මෙන්න මේ හරි පොඩි කන්නේ. මොනවද මිනිස්සු මේ කරන්නේ? පිස්සු හදිලාද? පිස්සු? පිස්සු? මොනවද පිස්සු කොහෙද එන්නේ? අම්මේ පිස්සෙන් තමයි. මම මේ මොන ජීවිත කාලෙම ආදරය ගැන තොට විතරයි. තෝ හැම මිනිහත් එක්ක මේ ගමේ ඉන්න මාව සැක කරනවා. මේ අපේ දරුවෝ දෙන්නට නෙවෙයි නම් මම මේ නහට ලිඳර පැටලෙන් බැරිලාකෝ. නෝ මේක දෙන්නෙක් නම් පිස්සු ගන්න. මරනවා.
පදේ හඬ රැව් දෙන අලුත් කාලෙ